ටික දවසකින් පොඩ්කාස්ට් එකක් කරන්නත් බැරි වුණා. ඒකින්ද මම කල්පනා කරා අද පොඩ්කාස්ට් එපිසෝඩ් එකක් අරන් එන්න ඕනි කියලා. මොනවා ගැනද අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ? මීට ටික කාලයකට කලින් නැත්නම් අපි හිතුවා දැන් අවුරුදු දෙකකට විතර කලින් අපි හිතුවා AI හින්දා ෆොටෝග්‍රැෆි නැති වෙන්න යනවාද කියලා අපිට පොඩි ප්‍රශ්නයක් ආවල් යන්නේ තිබ්බනේ. නමුත් AI වලින් එහෙම ලොකුවට ඉෆෙක්ට් එකක් වෙයි කියලා අපිට තාම පේන්නේ නැහැ. හැබැයි අපිට පේන්නේ නැති වුණාට අපිට නොපෙනෙන පැත්තකින් මේ ෆොටෝග්‍රැෆර්ස්ලාට ත්‍රෙට් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ෆොටෝග්‍රැෆර්ස්ලා වැඩ කරන විදිය වෙනස් කරන. එහෙම නැත්නම් ෆොටෝග්‍රැෆර්ස්ලාට තමන් කරගෙන යන එක සමහර විට අතාරින්න වෙන ලෙවල් එකේ ප්‍රශ්නයක් මේ වෙනකොට උද්ගත වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ඇත්තටම සෝෂල් මීඩියා. සමාජ මාධ්‍ය. සමහරට ඕගොල්ලෝ හිතන්න පුළුවන් කොහොමද සෝෂල් මීඩියා හින්දා ෆොටෝග්‍රැෆර්ස්ලාට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ? සෝෂල් මීඩියා හින්දා ෆොටෝග්‍රැෆර්ස්ලාට හොඳයි නේ කියලා. බැලු බැලමට එහෙම තමයි පේන්නේ. මේ කතාවේ බැලු බැලමට එහෙම තමයි පේන්නේ. හැබැයි ඇත්තටම කතා කරලා බැලුවොත් ෆොටෝග්‍රැෆර්ස්ලාට අද වෙනකොට සෝෂල් මීඩියා එක හින්දා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඒක නිසා සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා ගොඩක් ඩිමෝටිවේට් වෙලා ඉන්නවා. ඒ වගේම තමන් කරගෙන යන දේ ගැන ඒගොල්ලන්ට විශ්වාසයක් නැති වෙලා තියෙනවා. විශේෂයෙන් මට මේ ප්‍රශ්නයක් හැටියට පේන්නේ මට වැඩිය අලුතෙන් මේ ෆොටෝග්‍රැෆි කියන ෆීල්ඩ් එකට එන කට්ටියට එහෙම නැත්නම් ෆොටෝග්‍රැෆි කියන ෆීල්ඩ් එක ඇතුලේ කාලයක් මේක කරගෙන යන ගමන් සෝෂල් මීඩියා එකේ රීච් එකක් එහෙම නැත්නම් ෆලෝ බේස් එකක් හදාගන්න කැමති කට්ටියට මේක ප්‍රශ්නයක් හැටියට පේන නිසා තමයි මම අද මේක කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේ කතාව මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. අපි හිතමු සෝෂල් මීඩියා පටන් ගත්ත කාලේ ගැන හිතන්නකෝ. සෝෂල් මීඩියා පටන් ගත්ත කාලේ අපිට තිබ්බේ අපේ ප්ලැට්ෆෝම්ස් වල අපි ගත්ත ෆොටෝස් දාන්න. අපි ගත්ත ෆොටෝස් දැම්මහම ගොඩාක් වෙලාවට අපිට කනෙක්ට් වෙන්නේ අපිව දන්න කට්ටිය. ඉතින් ඒගොල්ලෝ අපිට ලයික් කරනවා, කමෙන්ට් කරනවා, අපි දේවල් ෂෙයා කරනවා. එතකොට අපි දාන දේවල් ගොඩක් කට්ටිය දකිනවා. ඉතින් එහෙම කාලයක් ඇත්තටම සෝෂල් මීඩියා වල තිබුණා. මේ සෝෂල් මීඩියා වල ෆස්ට් ස්ටේජ් එක කියන්නේ ෆේස් 1 එක කියලා කියමු. ඒ කාලෙදී ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. නමුත් මෙහෙම තිබිලා මේ කාලේ ඇත්තටම ෆොටෝග්‍රැෆර්ස්ලා ගොඩාක් ග්‍රෝ වුණා. අපි ගත්තොත් කලාංශයේ හිටපු ගොඩක් කට්ටිය ෆොටෝග්‍රැෆර්ස්ලා, මියුසික් කරපු කට්ටිය, එතකොට චිත්‍ර කරපු කට්ටිය, රයිට්, රචනාවල් කරපු කට්ටිය, මේ වගේ කට්ටිය මේ සෝෂල් මීඩියා එකේ මුල් කාලේදී මම මේ කතා කරන්නේ මීට අවුරුදු 15කට 20කට විතර කලින් සිද්ධ වෙච්ච මේ වෙනස්කම් එක්ක මම මේ කතා කරන්නේ. ඒ කාලේ මේ සෝෂල් මීඩියා වල ග්‍රෝ වෙන්න හරිය ලේසි. සෝෂල් මීඩියා හොඳ ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් තමන් කරන වැඩේ ඇත්තටම ක්වලිටි නම් හරි ඉක්මනට ග්‍රෝ වෙන්න පුළුවන් කමක් හැකියාවක් සෝෂල් මීඩියා ඇතුලේ තිබුණා. මේක Facebook, Instagram, YouTube වගේ හැම channel එකකටම හැම platform එකකටම සාධාරණ විදියට තිබුණා. නමුත් 2020 දී වගේ සෝෂල් මීඩියා වල සිස්ටම් එක වෙනස් කරන දෙයක් සිද්ධ වුණා. ඒ දේ තමයි ඇත්තටම මේ TikTok වල ආගමනය. TikTok ආවනේ. TikTok ආවම මොකද සිද්ධ වුණේ? මිනිස්සු සෝෂල් මීඩියා කියන එකේ ගත කරන කාලය තමන්ගේ ඇටෙන්ෂන් ස්පෑන් එක ගොඩක් අඩු වෙන්න පටන් ගත්තා එක පෝස්ට් එකක. දැන් ඉස්සර නම් මිනිස්සු ගිහිල්ලා ෆොටෝ එකක් දැක්කාම සෝෂල් මීඩියා එකේ ෆොටෝස් දිහා බලාගෙන ඉන්නවා ටිකක් වෙලා. බලාගෙන ඉඳලා ඒක දිහා කමෙන්ට් කරනවා. ඔය වගේ කාලයක් තිබුණා. TikTok ආවට පස්සේ මේක ෂෝට් වීඩියෝස් වලට කන්වර්ට් වෙන්න පටන් ගත්තා. ෂෝට් වීඩියෝස් ඇතුලේ මිනිස්සුගේ ඇටෙන්ෂන් ස්පෑන් එක ඉතාමත්ම අඩු වුණා. සමහරවිට තප්පර 2, 3, 4, 5 ඔය වගේ ලෙවල් එකට අඩු වුණා. එතකොට මිනිස්සු මේ නිතරම ස්ක්‍රෝල් කරන ඇටෙන්ෂන් ස්පෑන් එකක් තියෙන සිස්ටම් එකකට මිනිස්සු පුරුදු වුණා. මේකට වැඩිය දැන් මේක මිනිස්සුගේ පැත්තෙන් වෙච්ච දෙයක් නේ. මේකට වැඩිය බරපතල දෙයක් සෝෂල් මීඩියා ඇල්ගොරිතම් එක ඇතුලේ සිද්ධ වුණා. ඒ වෙනකොට සෝෂල් මීඩියා ඇල්ගොරිතම්ස් හදලා තිබුණේ ඉන්ට්‍රස්ට් බේස් ඇල්ගොරිතම් එකකට වැඩිය කන්ටෙන්ට් බේස් ඇල්ගොරිතම් එකක් තමයි හදලා තිබ්බේ. ඒ කියන්නේ කන්ටෙන්ට් එක හොඳයි නම් සෝෂල් මීඩියා එක ඒක අනික් කට්ටියට පෙන්වන්න දෙයක් තමයි තිබුණේ. නමුත් මේ ඉන්ට්‍රස්ට් බේස් ඇල්ගොරිතම් එක ආවට පස්සේ සෝෂල් මීඩියා විශේෂයෙන්ම ට්‍රැක් කරන්න පටන් ගත්තා. මිනිස්සු මොනවටද ඇත්තටම ඉන්ට්‍රස්ටඩ් කියන එක. දැන් TikTok එක ප්ලැට්ෆෝම් එකක් ගත්තොත් ඔයා මොන හරි දෙයක් බැලුවොත් ඒ බලන දේ ඔයාගේ ඉන්ට්‍රස්ට් එකට ඇඩ් කරගෙන දිගින් දිගටම ඔයාට ඒක පෙන්වනවා. එතකොට මේක සෝෂල් මීඩියා එක ඇතුලේ පොඩි ඇඩික්ෂන් එකක් ක්‍රියේට් කරනවා අනිවාර්යයෙන්ම අපි මේකට ඇබ්බැහි වෙනවා. ඒතර අද වෙනකොට Facebook, Instagram සහ අනෙක් ප්ලැට්ෆෝම් හැම එකක්ම මේ ඉන්ට්‍රස්ට් බේස් ඇල්ගොරිතම් එකකට ගිහිල්ලා තියෙනවා. මේ ඉන්ට්‍රස්ට් බේස් ඇල්ගොරිතම් එක ඇතුලේ සෝෂල් මීඩියා කම්පැනි වලට ලොකු ඔපචුනිටිස් තියෙනවා. ඒගොල්ලන්ට අපේ ආසාවල් දැනගන්න පුළුවන්. ඒගොල්ලන්ට අපේ ඉන්ට්‍රස්ට් ඉගෙන ගන්න පුළුවන්. ඒගොල්ලන්ට අපේ දුර්වල තැන් ඉගෙන ගන්න පුළුවන්. මේ ඔක්කොමත් එක්ක සෝෂල් මීඩියා එක ඇතුලේ දැන් රීච් එක දෙන විදිය වෙනස් කරලා තියෙනවා. සෝෂල් මීඩියා එකේ මේ ඉන්ට්‍රස්ට් බේස් ඇල්ගොරිතම් එකට ආවට පස්සේ ෆොටෝග්‍රැෆර්ස්ලා වගේ ක්‍රියේටර්ස්ලාට ප්‍රශ්නයක් සිද්ධ වෙන්න ගත්තා. ඒ ප්‍රශ්නේ තමයි ඇත්තටම අපි ෆොටෝග්‍රැෆර්ස්ලානේ. ෆොටෝග්‍රැෆර්ස්ලා කතා කරන්නේ ෆොටෝග්‍රැෆි මාධ්‍ය ඇතුලේ.
ඒතර ෆොටෝග්‍රැෆි කියන්නේ සාමාන්‍යයෙන් එක රාමුවකින් යම්කිසි කතාවක් කියන්න පුළුවන් මාධ්‍යයක් තමයි ෆොටෝග්‍රැෆි කියන්නේ. ඒක නිසා තමයි ෆොටෝග්‍රැෆි අපි සාමාන්‍යයෙන් ප්‍රබල මාධ්‍යයක් හැටියට සැලකන්නේ. නමුත් මේකට කම්පීට් කරන්න අමාරු වුණා වීඩියෝස් එක්ක. ඒතකොට වීඩියෝස් එන්න පටන් ගත්තා. වීඩියෝස් වල යම්කිසි සිස්ටම් එකක් තියෙනවා අපි දන්නවා. වීඩියෝස් වල මොනවාරි හුක් එකක් ක්‍රියේට් කරනවා අපි ඒක බලන්න බැහැ වෙන යම්කිසි තප්පරයක දෙයක වගේ දෙයක් ක්‍රියේට් වෙනවා. ඊට පස්සේ මේ වීඩියෝ එක ඇතුලේ යම්කිසි දේවල් සිද්ධ වෙනකොට වීඩියෝ එකක් බලන එක්කෙනෙකුට ඒ වීඩියෝ එක නවත්තන්න බැරි ලෙවල් එකකට වීඩියෝ එකක් හදන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔක්කොමත් එක්ක කන්ටෙන්ට් වල ස්වභාවය සෝෂල් මීඩියා තුල වෙනස් වෙන්න පටන් ගත්තා. එතකොට සිද්ධ වුණේ මොකද්ද? ෆොටෝග්‍රැෆර්ස්ලාට තමන්ගේ ෆොටෝ එක අනික් අයට පෙන්වන්න තියෙන chance එක එන්න අඩු වුණා. ඕගොල්ලෝ හොඳට කල්පනා කරලා බැලුවොත් ඕගොල්ලෝ කාලයක් සෝෂල් මීඩියා ඇතුලේ ඉන්නවා නම් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ම නම් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න ඉස්සර ඕගොල්ලෝ දාපු ෆොටෝග්‍රාෆ් එකකට මිනිස්සු කී දෙනෙක් නම් ලයික් කරනවද කමෙන්ට් කරනවද? නමුත් ඒකට සාපේක්ෂව අද ඕගොල්ලන්ගේ ෆලෝ බේස් එක වැඩි වුණත් අද ඕගොල්ලන්ගේ රීච් එක වැඩි කියලා ඕගොල්ලෝ හිතුවත් ඕගොල්ලෝ වැඩි කරන කාලය වැඩි වුණත් ඕගොල්ලන්ගේ ෆොටෝස් වල ක්වලිටි එක අද වෙනකොට වැඩි වෙලා තිබ්බත් ඕගොල්ලන්ට ඒ හම්බෙන රීච් එකේ වැඩිවීමක් තියනවද? එහෙම නැහැ. ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට රීච් එක අඩු වෙලා ඇති. ඕගොල්ලෝ සමහරට පටන් ගත්ත කාලේ දුර්වල ෆොටෝග්‍රාෆ් එකක් දැම්මත් සමහරට ඔයාට අද ඕගොල්ලෝ ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ දාන ෆොටෝග්‍රාෆ් එකකට වැඩි ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා ඇති. නැත්නම් ෂෙයා වෙලා ඇති ගොඩක් කට්ටිය දැකලා ඇති. මේකේ තේරුම ඕගොල්ලන්ගේ යාළුවෝ ඕගොල්ලන්ගේ ෆලෝ කරන කට්ටිය ඕගොල්ලන්ගේ වැඩ දකින්නේ නැහැ කියන එක නෙවෙයි. වැඩවලට කැමති නැහැ කියන එක නෙවෙයි. ඒකේ අනිත් පැත්ත ඇත්තටම වෙන්නේ. ඒගොල්ලන්ට ඒක පේන්නේ නැහැ. ඒක පේන්නේ නැත්තේ ඇයි? සෝෂල් මීඩියා එක ප්‍රයොරිටයිස් කරලා තියෙනවා අපේ කන්ටෙන්ට් එක. නැත්නම් ෆොටෝග්‍රැෆි කන්ටෙන්ට් එක අර අනික් මිනිස්සු බලන වයිරල් වෙන කන්ටෙන්ට් වලට වැඩිය පහළ මට්ටමක තමයි ඒක තියලා තියෙන්නේ. එතකොට අපිට ෆොටෝග්‍රැෆර් කෙනෙකුට රීච් එක හරි අඩුයි. හරිද? මේක එක ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ කැලි ගොඩක් තියෙනවා. මම මේ දෙක තුනම කතා කරනවා මේ වෙලාවේදී. දැන් මේ ප්‍රශ්නෙන් අපිට අතර මිදෙන්න විදියක් නැහැ. මොකද සෝෂල් මීඩියා ගැන අපිට නැතුව බැරි ටූල් එකක්. අද වෙනකොට සෝෂල් මීඩියා ගැන නැතුව විශේෂයෙන්ම බිස්නස් එකක් රන් කරන්න බෑ අද කාලේ. අපි ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. විශේෂයෙන් මම ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හැටියට මගේ ක්ලයන්ට්ලව මම රීච් කරන්නේ සෝෂල් මීඩියා හරහා. මගේ ක්ලයන්ට්ස්ලා මාව දකින්නේ සෝෂල් මීඩියා හරහා. ඒක ඇඩ්වර්ටයිසින් through වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගැනික් රීච් එක through වෙන්න පුළුවන්. කොහොම හරි. ඒ කොහොම වුණත් ෆොටෝග්‍රැෆි හරි ඔයා මොනවා කරත් සෝෂල් මීඩියා ඇතුලේ අපිට ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේක නිසා දැන් ෆොටෝග්‍රැෆර් කෙනෙකුට සෝෂල් මීඩියා දාලා යන්නත් බෑනේ. දැන් එතකොට මට හිතෙනවා මගේ ෆොටෝස් දැන් ගොඩක් කට්ටිය බලන්නේ නැහැ. දැන් මගේ ෆොටෝස් මම කොච්චර මහන්සිලා කරත් මගේ ෆොටෝස් ගොඩක් අයට රීච් වෙන්නේ නැහැ කියලා මට හිතුණාට දැන් මට මේක දාලා යන්න විදියකුත් නැහැ නේ. එතකොට දාලා යන්න විදියකුත් නැති නිසා මම මේකට මොනවා හරි කරන්න වෙනවනේ. මෙන්න මෙතනදී ෆොටෝග්‍රැෆර්ට තව ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ෆොටෝග්‍රැෆර්ට සිද්ධ වෙනවා Tamanට අනවශ්‍ය දේවල් කරන්න. හරි. දැන් මම කරන්නේ නැති වුණාට සමහර ෆොටෝග්‍රැෆර්ස්ලට සිද්ධ වෙනවා ෆොටෝග්‍රැෆි කරන එක පැත්තකින් තියලා කොමීඩියන් කෙනෙක් වෙන්න, විහිළුකාරයෙක් වෙන්න. තව එක්කෙනෙකුට සිද්ධ වෙනවා ස්ක්‍රිප්ට් එකක් රයිට් කරලා පොඩි ඩ්‍රාමා එකක් රඟපාන්න. රයිට්? එහෙමත් නැත්නම් තව එක්කෙනෙකුට සිද්ධ වෙනවා දැන් මටත් ඒක වෙලා තියෙනවා. ෆොටෝග්‍රැෆි කරනවට අමතරව ඒ ෆොටෝග්‍රැෆි කරන එක සම්බන්ධව කතා කරන්න. එහෙම නැත්නම් ෆොටෝග්‍රැෆි කරන එක පෙන්වන්න. අපි කියන්නේ BTS කියලා behind the scenes කියලා. BTS කරන්න සිද්ධ වෙනවා. පොඩි ස්ටෝරි එකක් ක්‍රියේට් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට සමහරලාවට ඒ ෆොටෝග්‍රාෆ් එක නිකම්ම දානවා වෙනකොට ඒ ෆොටෝග්‍රාෆ් එක පිටිපස්සේ තියෙන කතාව ලියන්න සිද්ධ වෙනවා. මේ වගේ ගොඩක් දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒතර එහෙම දේවල් කරන්න සිද්ධ වෙනකොට ටෙක්නිකලි ඒක හැම ෆොටෝග්‍රැෆර්ටම කරන්න බෑනේ. මොකද ඒක වෙන ස්කිල් එකක් නේ. දැන් අපි හිතමු ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක්, නමුත් ඔයා වීඩියෝග්‍රැෆර් කෙනෙක් නෙවෙයි. එතකොට ඔයාලා වීඩියෝ ෆොටෝග්‍රාෆ් ඔයාගේ ෆොටෝග්‍රාෆ් එක පෙන්වන්න ඔයාට වීඩියෝ එකක් කරන්න සිද්ධ වෙලා තියෙනවා නම් හරිද? එතකොට ඔයා එතෙන්දි ෆොටෝග්‍රැෆි පැත්තක තියලා ඔයා වීඩියෝග්‍රැෆර් කෙනෙක් වෙන්න ඕන. එතකොට සෝෂල් මීඩියා අපිට බල කරනවා ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් තමයි. ඒක වෙනම කතන්දරයක්. ඒ වුණාට ඔයාගේ ෆොටෝස් ටික මිනිස්සුන්ට පෙන්වන්න නම් ඔයා වීඩියෝ එකක් කරන්න ඕන කියන දැනට මිනිස්සුන්ව බල කරනවා. මේක Instagram එකේ එහෙම තද්දටම තියෙනවා. Instagram එකේ එහෙම සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දැකලා දැන් ෆොටෝග්‍රාෆ්ස් වලට රීච් එක මාරම අඩුයි. එතකොට ෆොටෝග්‍රාෆර් රීච් කරන්න නම් අපිට ඒක වීඩියෝ එකක් කරලා ඒ වීඩියෝ එකත් නිකන් ෆොටෝ එක විතරක් පෙන්වන වීඩියෝ එකක් දාලා හරියන්නේ නැහැ. ඒකට ට්‍රෙන්ඩ් වෙන මියුසික් එකක් ඇඩ් කරලා ඒකට මිනිස්සුන්ගේ ඇටෙන්ෂන් එක තියාගන්න පුළුවන් හුක් එකක් ඇඩ් කරලා මේ වගේ බයිලා ගොඩක් කරන්න වෙලා තියෙනවා සෝෂල් මීඩියා ඇතුලේ. ඒතර ඇත්තටම දැන් ෆොටෝග්‍රැෆර්ට මොකක්ද වෙලා තියෙන්නේ? ෆොටෝග්‍රැෆර් ෆ්‍රස්ට්‍රේටඩ්. මොකද එයාගේ ආසාව දැන් මම ගත්තොත් මගේ ආසාව තියෙන ෆොටෝස් ගන්න.
මට ආස නැහැ වීඩියෝ හදන්න. මම කියන්නේ වීඩියෝග්‍රැෆි නරකයි කියන එක නෙමෙයි. ඒක වෙනම සබ්ජෙක්ට් එකක් ගන්න. මම වීඩියෝ ගන්න කරනවා. නමුත් මට ඕනේ යම් කිසි තැනකට ගියාම ඒක එන්ජොයි කරලා ඒ ෆොටෝග්‍රාෆ් එක අරගෙන ඒ ෆොටෝග්‍රාෆ් එකේ ලස්සන මිනිස්සුන්ට පෙන්වන්න තමයි මට ඕනේ. නමුත් ඒක ඉතින් එහාට ගිහිල්ලා වැඩ කරන්න ෆොටෝග්‍රාෆර් කෙනෙකුට දැන් සිද්ධ වෙලා තියෙනවා. මේකත් ෆොටෝග්‍රාෆර්ට වෙච්ච අසාධාරණයක්. හරිද? එතකොට ෆොටෝග්‍රාෆර්ස්ලා මේක නිසා පුදුවන් කට්ටිය ඒක කරගෙන මහන්සි වෙලා ඉදිරියට ගියාට තව ගොඩාක් කට්ටිය ඉන්නවා ඒක කරන්න එක්කෝ හැකියාවක් නැහැ. එහෙම නැත්නම් කරන්න කැමති නැහැ. ඒක නිසා ගොඩක් ඩිමෝටිවේට් වෙච්ච ෆොටෝග්‍රාෆර්ස්ලා කණ්ඩායමක් අද වෙනකොට ලෝකේ අනිවාර්යෙන්ම ඉන්නවා. ඊළඟ කාරණාව තමයි දැන් අපිට ෆොටෝ එකක් දැම්මම දැන් ඉස්සර ඇල්ගොරිතම් එකේදී අපි ෆොටෝ එකක් දැම්මම ඇත්තටම අපේ ෆලෝවර්ස්ලාට තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අපි වැඩ් කරගෙන ඉන්නේ 100ක් කියලා කියමුකෝ අඩුම ගානේ. 100ක් කියන්නේ ලොකු පිරිසක් නේ. ඒ 100 දෙනාට තමයි අපේ වැඩ පෙන්වන්නේ. අපේ ෆොටෝග්‍රාෆ් එක පෙන්වන්නේ. නමුත් අද වෙනකොට ඕගොල්ලෝ නෝටිස් කරලා තියෙනවද? ඕගොල්ලන්ගේ ෆීඩ් එකේ ඕගොල්ලෝ පල්ලෙහාට යනකොට ඕගොල්ලෝ කවදාකවත් ෆලෝ කරපු නැති කට්ටියගේ පෝස්ට් ඕගොල්ලන්ට පෙන්වනවා. ඒ පෝස්ට් සමහර විට මේ ෆොටෝග්‍රාෆර්ස්ලා වෙන්න පුළුවන්, වීඩියෝග්‍රාෆර්ස්ලා, කොමෙඩි කරන කට්ටිය, රයිටර්ස්ලා ගේවා මොනවා හරි කමන්නේ පෙන්වනවා. හැම වෙලෙම ඔයාලට පෙන්වනවා. ඒ පෙන්වන එකෙන් Facebook හරි ඒ ඇල්ගොරිතම් එක බලාපොරොත්තු වෙන්නේ ඔයා ඒ කන්ටෙන්ට් එක බලයි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මෙතනදී Facebook එක පැත්තෙන් ඒගොල්ලන්ට හොඳ වුණාට ඒක බලන අය පැත්තෙන් අපිට අසාධාරණයි. ඒ කියන්නේ ටෙක්නිකලි අපේ ෆීඩ් එකෙන් සමහරට 160කට වැඩිය තියෙන්නේ අපිට ඕන නැති දේවල්. අපි බලන්න ඉන්ට්‍රස්ට් නැති දේවල්. ඒවා නිකන් අපේ කාලේ නාස්ති කරනවා. ඒතර මේ කාලේ නාස්ති කිරීම නිසා අපි හැම වෙලෙම මේවා ඉග්නෝර් කරන්න පුරුදු වෙලා ඉන්නවා. අපි හැම වෙලෙම අපි මොන හරි දැක්කොත් තාම කියලා ඉග්නෝර් කරනවා. මොකද අපි දන්නේ නැති කට්ටියනේ. එතකොට මොකද වෙන්නේ? දැන් ෆොටෝග්‍රාෆර් කෙනෙක්ගේ පැත්තෙන් හිතන්නකො. දැන් ඉස්සර මම ෆොටෝග්‍රාෆර් දැම්මා. මාව ෆලෝ කරන්න 100 දෙනෙක් නම් මට කැමති 100 දෙනෙක් තමයි මාව ෆලෝ කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට තමයි මේ ෆොටෝ එක පේන්නේ. ඒතකොට ඒගොල්ලෝ මට අවංකව එක්ක ලයික් කරනවා, මාව එක්ක කමෙන්ට් කරනවා, ෂෙයා කරනවා. නමුත් දැන් මොකද්ද වෙන්නේ? මම ෆොටෝ එකක් දැම්මහම මට ෆලෝවර්ස්ලා ලක්ෂයක් හිටියත් ඒ ලක්ෂෙන් ඉතාමත්ම සුළු කොටසකට තමයි ෆලෝවර්ස්ලා සුළු කොටසක තමයි මගේ ෆොටෝ එක පෙන්වන්නේ. ඒරෙන්න ඉතුරු ටික මගේ ෆොටෝ එක පෙන්වන්නේ මාව ෆලෝ කරන්නේ නැති කට්ටියට. සමහරට ඔයාලට හිතෙන්න පුළුවන් මාව ෆලෝ කරන්නේ නැති කට්ටියට මගේ ෆොටෝ පෙන්වන්නේ හොඳයි කියලා. හොඳකුත් තියෙනවා, නරක නැහැ. නමුත් ඉමීඩියට්ලි මගේ ෆොටෝග්‍රාෆ් එකකින් කියන කතන්දරය, එහෙම නැත්නම් මගේ ෆොටෝග්‍රාෆ් එකේ ස්ටයිල් එක, මම ෆොටෝ එක ප්‍රසන්ට් කරන විදිය මාව ෆලෝ කරන්නේ නැති එක්කෙනෙක් දැකපු ගමන් එයාට ඉන්ට්‍රස්ට් එකක් නැත්තම් එයා මාව ඉග්නෝර් කරලා යනවනේ ෆීඩ් එකේ. එහෙම ඉග්නෝර් කරලා යනකොට මොකද වෙන්නේ? එහෙම 10 දෙනෙක් 15 දෙනෙක් 20 දෙනෙක් 100 දෙනෙක් ඉග්නෝර් කරන්න ගත්තාම ඇල්ගොරිතම් එක හිතනවා මේ ෆොටෝ එක හොඳ නැහැ. මේ ෆොටෝ එක හොඳ නැති හින්දා තමයි මේගොල්ලෝ ඉග්නෝර් කරන්නේ. එහෙම හිතලා මගේ ෆොටෝ එකේ රීච් එක නැති කරනවා. රීච් එක නැති කරනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මාව ලක්ෂයක් ෆලෝ කරලා හිටියත් ඒගොල්ලන්ටත් මේ ෆොටෝග්‍රාෆ් එක පේන්නේ නැතු වෙනවා. එතන අසාධාරණ සිද්ධ වෙනවනේ. ඒක වැරදි. එතකොට දැන් මම ගොඩාක් කල් මහන්සි වෙලා ලක්ෂ ගාණක් ෆලෝවර්ස්ලා අරගෙන හිටියත් මගේ ෆලෝවර්ස්ලාට මගේ ෆොටෝ එක පේන්නේ නැත්තම් මොකද්ද මට තියෙන සෝෂල් මීඩියා වල තියෙන වැඩේ? අසාධාරණයි මට. මේක අපිට මම වගේ ෆලෝවර්ස්ලා ගත්ත කෙනෙකුට කමන්නේ නැහැ කියලා කියමුකෝ. ටිකක් හරි කීප දෙනෙකුට හරි පේනවා. ඒත් අපිටම මේක අලුතෙන් කෙනෙක් කියලා. ඔයා අලුතෙන් ෆොටෝග්‍රැෆි කරන කෙනෙක් නම්, ඔයා හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම්, ඔයා ගොඩාක් මහන්සි වෙනවා නම්, ඔයා දාන පෝස්ට් එක ඔයාගේ ෆලෝවර්ස්ලාටවත් පේන්නේ නැත්තම් ඇත්තටම ඔයා ලොකු අමාරුවක වැටෙනවා. එතනදිත් ඔයා ඩිමෝටිවේට් වෙනවා. දැන් මේ ප්‍රශ්නේ පටන් ගත්ත විතරයි. මම තව පොයින්ට් එකක් කියනවා. ඕගොල්ලෝ වැඩි මේක ගැන හිතන්නේ නැතුව ඇති. හරිද? දැන් සෝෂල් මීඩියා හැම වෙලේම අපිට කියන දෙයක් තියෙනවානේ. Facebook එකෙන් අපිට කියන දෙයක් තියෙනවා. අද මොනවාරිවා පෝස්ට් කරන්න. මොනවාරි දාන්න. අද මොනවාරි දැම්මොත් තව දවසක් දෙකක් ගිහිල්ලා ආයි කියනවා තව මොනවාරි ආයි දාන්න. වගේ ෆලෝවර්ස්ලාට බලන්න මොනවාරි දාන්න කියලා පොඩි මැසේජ් එහෙම එනවනේ. ඒ වගේම දැන් සෝෂල් මීඩියා ගැන කතා කරන ගුරුස්ලා ඉන්නවනේ කට්ටිය. ඒගොල්ලොත් කියනවා නිතරම පෝස්ට් කරන්න, හැම වෙලේම මොනවාරි දාන්න, උදේටත් දාන්න, දවල්ටත් දාන්න, රැටත් දාන්න, ස්ටෝරිස් දාන්න, අනික් කට්ටියට කමෙන්ට් කරන්න, අනික් කට්ටියට මේ එක එන්ගේජ් වෙන්න ඔහොම නිකන් ලොකු කතන්දර ගොඩක් කියනවා. දැන් මෙහෙම වුණාම අපි ක්‍රියේට් කරන්න කොයි වෙලාවටද කියලා කියන්නකො. දැන් අපි ක්‍රියේටර් කෙනෙක් නම්, මම ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම්, මම හැමදාම මේකේ ඉන්න ඕන නම් ෆොටෝග්‍රැෆි කරගෙන ෆොටෝස් දාදාම මම සෝෂල් මීඩියා එක ඇතුළේ ඉන්න ඕන නම් දැන් මම කොයි වෙලාවටද ෆොටෝස් ගන්නෙ? අනික ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඇටියට ඕගොල්ලෝ හොඳටම දන්න දෙයක් තමයි අපිට හැමදාම සුපිරි ෆොටෝස් ගන්න බෑ.
හරිද? අපේ ස්ටයිල් එකේ අපිට වාව් කියන ෆොටෝස් අපිට හැමදාම ගන්න බෑ. මොකද ඒක ලොකු ප්‍රොසෙස් එකක් නේ. මම ගොඩක් මහන්සි වෙලානේ මේ වගේ ෆොටෝ එකක් ගන්න. සමහරවිට අවුරුද්දකට ෆොටෝ 10ක් වෙන්න පුළුවන් ඒ වගේ ලස්සන ෆොටෝස් ගන්න. කොච්චර ප්‍රොෆෙෂනල් කෙනෙක් වුණා. එතකොට මට Facebook බල කරනවා නම් මම හැමදාම පෝස්ට් එකක් දාන්න ඕනේ. මම හැමදාම මොනවා හරි එකක් මේක ඇතුලේ කරන්න ඕනේ. එහෙම නැත්නම් මගේ රීච් එක කන්සිස්ටන්ට්ලි තියාගන්න බෑ මගේ රීච් එක අඩු වෙනවා කියලා. ඒකත් මට කරන්න අසාධාරණයි. එතකොට මම හොඳ ෆොටෝ එකක් ගත්තත් නැත්නම් මොනවා හරි එකක් මම හැමදාම සෝෂල් මීඩියා වලට දාන්න ඕනේ. එක්ක මම ස්ටෝරි එකක් දාන්න ඕනේ. ඉතින් මේකනේ ගොඩක් කට්ටියට වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද ගොඩක් කට්ටිය ක්‍රියේටර්ස්ලා තමන්ගේ ක්‍රියේටිවිටි කියන එක පැත්තකින් තියලා වෙන දේවල් කරනවා. එක්ක විහිළු කරනවා. නැත්නම් පොඩි වීඩියෝ කෑලි දානවා. එහෙම කරන්න වෙලා තියෙන්නේ ඇයි? එහෙම කරන්න වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ රීච් එක මේන්ටේන් කරගෙන යන්න ඕන නිසා. එතකොට රීච් එක මේන්ටේන් කරන්න සෝෂල් මීඩියා අපිව පපට් එකක් වගේ අපි රූකඩයක් වගේ පාවිච්චි කරනවා. පාවිච්චි කරලා කියනවා මේක ඇතුලේ ඔයා හැම වෙලේම පෝස්ට් දාගෙන ඉන්න කියලා කියනවා. එතනොත් වෙන්නේ ක්‍රියේටර් අසාධාරණ. මොකද ක්‍රියේටර් කෙනෙක් කියලා කියන්නේ ගොඩක් යාට ෆ්‍රී ටයිම් එකක් තියෙන්න ඕනේ. මේ ෆ්‍රී ටයිම් එක ඇතුලේ යාට ගොඩක් දේවල් හිතන්න පුළුවන් වෙන්න ඕනේ තමන් කරන දේ සම්බන්ධව. මම මොකද්ද මේ ක්‍රියේට් කරන්නේ? මොන වගේ ෆොටෝග්‍රාෆ් එකක්ද මම ගන්න කියන එක සම්බන්ධව මට ඒක හිතන්න වෙලාවක් තියෙනවා. මොකද මේ තින්කින් ප්‍රොසෙස් එක ඇතුලේ තමයි මගේ ක්‍රියේටිවිටි එක ඇවිල්ලා එන් රිසල්ට් එක මම ලස්සන ෆොටෝග්‍රාෆ් එකක් ක්‍රියේට් කරන්නේ. ඉතින් මේක සෝෂල් මීඩියා වලින් දැන් එන්න අඩු කරගෙන යනවා. මොකද මට ක්‍රියේට් කරන්න තියෙන වෙලාවට වැඩිය මට සෝෂල් මීඩියා මැනේජ් කරන්න වෙලාවක් දාන්න සිද්ධ වෙලා තියෙනවා. මේක හරියට බැලුවාම නිකන් වෙනම රස්සාවක් වගේ. ඇත්තටම සෝෂල් මීඩියා වල ගොඩක් රීච් එකක් තියෙනවා නම් සෝෂල් මීඩියා තුළ ලොකු ෆලෝවර්ස්ලා ගානක් හදාගන්න නම් අද වෙනකොට සෝෂල් මීඩියා නිකන් අපිට නිකන් සලකලා හරියන්නේ නැහැ. ඒක සෝෂල් මීඩියා එක ඇතුලේ ජීවත් වෙන්න ඕනේ. සෝෂල් මීඩියා එකට හරියන පෝස්ට් හදන්න ඕනේ. ඒකට හරියන කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ඕනේ. ඒකට හරියන වෙලාවට පෝස්ට් කරන්න ඕනේ. ඒක දැම්මත් විතරක් මදි. ඒකට එන්ගේජ් වෙන්නත් ඕනේ. ඒ වගේ වැඩ ගොඩක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම හැමදාම එකම පෝස්ට් එක දාගෙන ඉන්නත් බෑ. වෙනස් කරන්න වෙනවා. මේකත් ප්‍රශ්නයක්. ඒක නිසා සෝෂල් මීඩියා ඇතුලේ ආයිසරයක් ෆොටෝග්‍රාෆර්ස්ලා ආයිසරයක් ක්‍රියේටර්ස්ලා මේ ඩිමෝටිවේට් වෙලා ඉන්නවා අනිවාර්යෙන්ම. ඊට පස්සේ දැන් මේ ඔක්කොම අපි කරා කියමුකෝ. අපි දැන් සෝෂල් මීඩියා කියන විදිහට අපි ප්‍රොෆයිල් එකකුත් හදාගත්තා, ෆලෝවර්ස්ලාත් අපිට ඉන්නවා, අපි දැන් ක්‍රියේට් කරනවා, අපි මහන්සි වෙලා ෆොටෝස් ගන්නවා, ඔක්කොමත් කරනවා කියලා කියමුකෝ. හරි කමන්නේ නැහැ කියමුකෝ. ඒ කරලත් අපිට ඕන කරන රීච් එක හම්බ වෙනවා. ඔයගොල්ලෝ නිකන් හිතලා තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මම කොච්චර හොඳ දෙයක් ක්‍රියේට් කරලා සෝෂල් මීඩියා එකට දැම්මත් ඒක හරියට නිකන් ලොතරැයියක් වගේ. සෝෂල් මීඩියා වැඩ කරන්නේ ලොතරැයියක් වගේ. ඒකට තේරුම තමයි ලොතරැයියක් කියන එක ඇදෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. ඔයා මොන හරි එකක් ගත්තාම මේක ඇදෙයිද නැද්ද කියලා දන්නේ නැහැ ටිකට් එක. ටිකට් එක ඇදුනොත් ඔයාලට සල්ලි. නැත්තම් ඒක අමතක වෙලා යනවා. මේක කන්ටෙන්ට් කොච්චර ගානකට වෙනවද? මම ගොඩක් මහන්සිලා දාපු මම හොඳයි කියලා හිතලා දාපු සමහර ෆොටෝස් වලට මම හිතපු තරම් කිසිම රීච් එකක් හම්බෙලා නැහැ. සමහරට මේ ෆොටෝස් වලට ලයික් 100ක් 200ක් වගේ ඇවිල්ලා ඇති වැඩිම. හැබැයි සෝෂල් මීඩියා සමහරට ඩිසයිඩ් කරනවා මම එච්චර ආසත් නැති. මම එච්චර මහන්සි වුණෙත් නැති ෆොටෝග්‍රාෆ්ස් වලට ලොකු රීච් එකක් දෙන්න. ඒතකොට සෝෂල් මීඩියා එක තමයි ඇත්තටම ඇල්ගොරිතම් එක තමයි ඩිසයිඩ් කරන්නේ ඔයාගේ කන්ටෙන්ට් එක කාටද පෙන්වන්නේ කියන එක. ඔයා මේ ඇල්ගොරිතම් එක ඇතුලේ කරන්න ඕනේ හැමදේම කරත් තේරුම් ගන්න. ඔයා හොඳ හුක් එකක් හදලා, ඔයා හොඳ ප්‍රසන්ටේෂන් එකක් හදලා, ඔයාද වීඩියෝ එකක් හදලා, ඔයා හොඳ ෆොටෝ එකක් ගාලා ඔය මොනවා කරත් තේරුම් ගන්නෑ. සෝෂල් මීඩියා එකට හිතුනොත්, ඇල්ගොරිතම් එකට හිතුනොත් නෑ අද ඕනේ මේක ඩේටා රීච් දෙන්න ඕනේ කියලා හිතුනොත් ඔයාගේ වැඩේ ඔක්කොම වතුරේ. ඒතර කොච්චර මහන්සිලා වැඩ කරාද මේ සෝෂල් මීඩියා ඇතුලේ ඇත්තටම පව එක වාට නෙවෙයි තියෙන්නේ. ඒතර මේ පව එක නැතිකම, ඔයාට මේකේ පව එක නැතිකම ඇතුලේ ෆොටෝග්‍රාෆර්ස්ලාට හිතෙන්න පුළුවන්, වැඩ කරන කට්ටියට හිතෙන්න පුළුවන් මේක හරි කරදරයක්, මේක කරන්න බෑ මට. මම ගොඩාක් මහන්සිලා වැඩ කරන කෙනෙක්. මම හරිම අවංකව මම මේ වැඩේ කරන්නේ. ඒත් ඒ මම විතර මහන්සි වෙන්නේ නැති එක්කෙනෙකුට සමහරට මට වැඩි රෙකග්නිෂන් එකක් සෝෂල් මීඩියා එක ඇතුලේ හම්බ වෙනවා. එතකොට ඇත්තටම වැඩ කරන එක්කෙනාට, ඇත්තම ප්‍රොෆෙෂනල් කෙනෙකුට, එහෙම නැත්නම් ඇත්තටම මේ ආර්ට් එකට ආදරය කරන එක්කෙනෙකුට එයාගෙන දුක හිතෙන්න පුළුවන්. මේක නිසා මම කියන්නේ මේ ප්‍රශ්න නිසා සෝෂල් මීඩියා එක ඇතුලේ අපිට අද වෙනකොට ඉස්සර තිබ්බ විදිහට වැඩ කරලා මේකෙන් ගොඩ යන්න බෑ. ඒ වගේම මම දන්න තරමට ගොඩාක් ෆොටෝග්‍රාෆර්ස්ලා ලංකාවේ වගේම පිට රටවල් වල සමහර ෆොටෝග්‍රාෆර්ස්ලා සෝෂල් මීඩියා වලින් ඈත් වෙගෙන යනවා. අපි හිතුවා මේක AI වලින් සිද්ධ වෙයි කියලා. නමුත් අපි එන්න මේ ෆොටෝග්‍රාෆර්ස්ලා කියන කණ්ඩායම සෝෂල් මීඩියා වලින් ඈත් වෙන එක සිද්ධ වෙගෙන යනවා. ගොඩාක් ෆොටෝග්‍රාෆර්ස්ලා තමන් ෆොටෝග්‍රැෆි කරගෙන හිටපු අය ෆොටෝග්‍රැෆි පැත්තක දාලා වීඩියෝග්‍රැෆි පැත්තට යනවා. ඒගොල්ලන්ගේ පැෂන් එක තියෙන ෆොටෝග්‍රැෆි වල. නමුත් පස්සේ වීඩියෝග්‍රැෆි පැත්තට යනවා. ඇයි?
ඒගොල්ලන්ට සෝෂල් මීඩියා එක ඇතුලේ තමන්ගේ රීච් එක හදාගන්න බෑ ෆොටෝග්‍රැෆි කරලා. මේක ලොකු ප්‍රශ්නයක්. දැන් අද වෙනකොට මම මේක කියා කරන්නේ නැහැ. මොකද මම වෙනකොට අද මට හොඳ රීච් එකක් හදාගෙන තියෙනවා, සෝෂල් මීඩියා ෆොලෝවිං එකක් හදාගෙන තියෙනවා. නමුත් මම මේ කියන්නේ මම අවුරුදු ගාණක් තිස්සේ කරපු ඒවා රිසල්ට් එකක් නේ. නමුත් අද පටන් ගත්තා නම් ඔයා ඇවිල්ලා තියෙන්නේ සෝෂල් මීඩියා වලට අද නම් නැත්තම් බොහොම ළඟදී නම් ඔයාට මගේ රීච් එක හදාගන්න, මං හදාගත්ත රීච් එක, මං හදාගත්ත ෆලෝ බේස් එක හදාගන්න ඔයාට මං වගේ 100 ගුණයක් මහන්සිලා වැඩ කරන්න සිද්ධ වෙනවා. මේක මම හිතන්නේ ක්‍රියේටර්ස්ලාට කරන අසාධාරණයක් කියලා. මොකද ක්‍රියේටර් කෙනෙක් කියන්නේ එහෙම පිස්සෙක් වගේ රීච් එක හදාගන්න දඟලන්න ඕන මිනිස්සු නෙමෙයි. ක්‍රියේටර් කෙනෙකුට රීච් එක නිකම්ම හම්බෙන්න ඕන. මොකද එයා හොඳ ක්‍රියේටර් කෙනෙක් නම්, එයා හොඳ ක්‍රියේටිව් කෙනෙක් නම්, එයා වැඩි අවංකව කරනවා නම් එයාට හම්බෙන රෙකග්නිෂන් එක එයාට සමාජය ඇතුලේ හම්බෙන්න ඕන. ඒතර සමාජ මාධ්‍ය කියන එකේ වගකීම් වෙන්න ඕනේ ඒකනේ. ඒතර මේ ප්‍රශ්නේ අද අපි හැමෝම මූණ දීගෙන ඉන්නවා. දැන් සමහරවට ඔයාලට හිතෙන්න පුළුවන් මම ප්‍රශ්න ගොඩක් කතා කරලා ඉතින් මොකද්ද අපි මේකට කරන්න කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම ඔයිට කරන්න තියෙන්නේ මේකෙදී අවංකවම ගත්තොත් මේකට අපි ඩිමෝටිවේට් වෙලාම හරියන්නේත් නැහැ. අපි එක වෙලාවකට අපි තේරුම් ගන්න ඕනේ සෝෂල් මීඩියා කියන එක මම මුලින්ම කිව්වා වගේ සෝෂල් මීඩියා නැතුව අපිට මේ ගමන යන්නත් බෑ. මේක ගොඩ යන්න බෑ. අපි වෙබ්සයිට් එකක් හදාගත්ත කියලා අපිට වෙබ්සයිට් එකට ඕන තරම් මිනිස්සුන්ව ගෙන්න ගන්න බෑ. අපි පොතක් ලිව්වා කියලා හරි, අපි එක්සිබිෂන් එකක් තිබ්බා කියලා හරි, එහෙම කළත් අපිට යම්කිසි සීමිත කොටසක් තමයි අපිට මේකට ගෙන්න ගන්න පුළුවන්. ඒක නිසා හැම වෙලෙම සෝෂල් මීඩියාකට අපි ඇටෙන්ෂන් එකක් දෙන්නත් ඕනේ. මොකද සෝෂල් මීඩියා එකට ඇටෙන්ෂන් එකක් දුන්නාම සමහරට අපි කවදාකවත් නොකරපු දේවල් කරන්න වෙනවා තමයි. නමුත් ඒකත් යම්කිසි විදියකට ජීවිතේ එක කොටසක්නේ. අපිට යම්කිසි දෙයක් අලුත් දෙයක් කරන්න නම්, අලුත් දෙයක් ලබා ගන්න නම් අපි ජීවිතේ කවදාකවත් නොකරපු දෙයක් කරන්න සිද්ධ වෙනවා. ඒකත් එහෙමයි කියලා අපි ඉවසගෙන කරා කියමුකෝ. නමුත් අපි හැම වෙලෙම තේරුම් ගන්න ඕනේ සෝෂල් මීඩියා එක කියන්නේ අපේ අතේ තියෙන දෙයක් නෙවෙයි. සෝෂල් මීඩියා කියන්නේ අපේ කන්ට්‍රෝල් එකේ තියෙන ටූල් එකක් නෙවෙයි. ඒ කන්ට්‍රෝල් එක තියෙන්නේ සෝෂල් මීඩියා ඇල්ගොරිතම් එක ඇතුලේ. ඒතකොට මේ අවුරුද්දේ ඒගොල්ලෝ අපිට ට්‍රීට් කරන විදිහට නෙවෙයි ඊළඟ අවුරුද්දේ අපිට ට්‍රීට් කරන්න. ඕගොල්ලෝ දැකලා තියෙන ඕන තරම් මිලියන් ගණන් ෆලෝවර්ස්ලා ඉන්න සෝෂල් මීඩියා ක්‍රියේටර්ස්ලා ඉන්නවා. අද වෙනකොට රීච් එක පොඩ්ඩක්වත් නැති. මොකද ඒකට වෙලා තියෙන්නේ ඒගොල්ලෝගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන විදිහ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ස්ටයිල් එක ඒ ඇල්ගොරිතම් එක වෙනස් වෙන විදිහට වෙනස් කරගෙන නැහැ. ඒක නිසා හැම අවුරුද්දෙම අපිට පොඩි වෙනසක් අපිට කරන්න සිද්ධ වෙනවා. ඇල්ගොරිතම් එකට අවනත වෙන්න සිද්ධ වෙනවා. මොකද මම කිව්වා වගේ මේ කෝච්චිය අපේ කෝච්චියක් නෙමෙයි. අපි මේක නැගලා යනවා විතරයි. ඊට අමතරව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ඇත්තටම අපි කරන දේ ඇත්තටම අවංකව මහන්සිලා කරන්න ඕනේ. කාවත් කොපි කරලා හරි එහෙම කරන්නේ නැතුව ඇත්තටම යුනික් දෙයක් අපි කරන්න try කරන්න ඕනේ. අපි කාලයක් තිස්සේ එකම දේ කරගෙන හිටියටත් මේක කවදාකවත් අපිට සෝෂල් මීඩියා එක ඇතුලේ රීච් එකක් හදාගන්න අමාරුයි. ඒක නිසා අපි පුළුවන් තරම් අලුත් දේවල් කරන්න අපි අකමැති දේවල් නෙවෙයි. අපි කැමැතිම සයිඩ් එකේ අලුත් දේවල් කරන්න උත්සාහයක් දරන්න ඕනේ. මොකද සෝෂල් මීඩියා එකේ රීච් එකක් හදාගන්නවා කියන එකත් අපිට ඉතාමත්ම වැදගත්. මම මේ කතා කරන්නේ මොනිටයිසේෂන් ගැන නෙවෙයි. මොනිටයිසේෂන් කියන්නේ ඉතාමත්ම සුළු මුදලක් නේ. නමුත් ඊට අමතරව අපිට බිස්නස් එකක් හැටියට මේක ග්‍රෝ කරන්න ඕන නම් අපිට බිස්නස් එකක් හැටියට ෆොටෝග්‍රැෆර් කෙනෙක් හැටියට ඉස්සරහට යන්න ඕන නම් නැත්නම් අපිට මේක ඇතුලේ බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගන්න ඕන නම් අනිවාර්යෙන් සෝෂල් මීඩියා ඇතුලේ ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා මම මේ කිව්ව කාරණා වලට ඕගොල්ලෝ ගොඩක් වෙලාවට ඇග්‍රි වෙනවා ඇති. මම කැමති ඕගොල්ලෝ මොකද්ද හිතන්නේ කියලා මේක ගැන දැනගන්න කමෙන්ට් කරන්න. ඉතින් අද මම කතා කරේ මේ ප්‍රශ්නේ සම්බන්ධව. ඉතින් මම හිතනවා මේ ප්‍රශ්නෙට අපිට නියත උත්තරයක් නැති වුණත් මේ දේවල් ගැන දැනගන්න එකෙන් අපිට ගොඩක් දේවල්වලට අපිට මේ ප්‍රශ්නේ මග ඇරලා අපිට ඕන කරන තැනට අපිට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙනම් තව දවසක හම්බෙමු තවත් පොඩ්කාස්ට් එපිසෝඩ් එකකින්. ගිහින් එන්න. හැපි ෆොටෝග්‍රැෆි.